ඉතින් කොහොමද මගේ යාළුවෝ හොඳින් නැති කියලා මම හිතනවා. ඔන්න ඉතින් මේ නම් වැස්ස දවසක්. ඔයාලට මතක ඇති දැනට මාසයකට දෙකකට කලින් අපේ රටේ ලොකු ආපදා තත්ත්වයක් ඇති වුණා. ගංවතුර ගලලා නාය ගිහින් අන්න ඒ කාලේ මම වීඩියෝ කරපු වීඩියෝ ක්ලිප් එකක් තමයි මේක. වීඩියෝ කරගෙන හිටියත් මට එඩිට් කරගන්න නම් බැරි වුණා ඔන්න. ඒ ටික ඔක්කොම එකතු කරලා තමයි මේ වීඩියෝ එක හැදුවේ. මේ අපේ ගෙවල් වලට පහලින් ගම් වතුර ගලලා තිබුණු දවසක ඒ දවස්වලම ඔය පේන විදිහට ඔය එහා පැත්තේ අර වහලක් වගේ පේන්නේ. ඔය ගෙදරත් ගම් වතුර දවස් වලට යට වෙනවා. ඒ කියන්නේ අපේ ගෙදර තියෙන හරිය දූපතක අපි ඉන්නවා වගේ තමයි. වටේටම ගම් වතුර දානවා. ඉතින් මේ දවස්වලට ඉතින් කෑම බීම එහෙම තියාගෙන ඉන්න ඕනේ. ඔය වීඩියෝ ක්ලිප් එකත් ඒ දවස්වලම අපේ පංචායතින් මටයි දෝනිටයි ඉස්සරහින් ඉඳ ගන්න කියලා ওই විදිහට එයා පාඩම් කරපුවා. අමතක වෙන්නේ නැති වෙන්න ওই විදිහට බිත්තියේ කොලයක් කලවලා එයා කියලා දෙනවා අපිට. ඉතින් අපිත් අහගෙන ඉන්නවා. ඉතින් එයාට අර පුංචි දවස්වල වයිට් බෝඩ් එකක් තිබුණා. ලොකු අවශ්‍යතාවයක් උනේ නැහැ අතන වයිට් බෝඩ් එකක් ගන්න. මම උනාට ওই වෙලාවේ හිතුවා වයිට් බෝඩ් එකක් ගෙනත් දෙන්න ඕනි කියලා. එයා ওই පාඩම් කරන විදිහ දැක්කහම මේ දවස්වල වෙනකොට නම් වයිට් බෝඩ් එකක් ගෙනත් තියෙන්නේ. ඉතින් දැන් ඒකේ එයා ඉතින් ඔය ටෙස්ට් එකක් තියෙනකොට මේ අපිට ඔය විදිහට පාඩම් කරපුවා එයා කියලා දෙනවා. ඔන්න ඉතින් අපි ගියා ටයිල් ටිකක් ගේන්න අපේ ගෙදරට. ලස්සන ටයිල් වගේක් තිබුණා. ඉතින් ගෙදර මේ දවස්වල නම් ඔන්න ටයිල් කරලා තියෙන්නේ. මං ඉස්සරහට ගෙදර ලස්සන වීඩියෝ එකක් ගේන්නම් ටයිල් කරාට පස්සේ. ටයිල් කරන්න කලින් රතු සිමෙන්ති බැඳලා තිබුණේ. දෝණියේ දවස්වල දන ගාන නිසා අපිට ඉතින් හදිස්සියට ඔය තිබුණු ප්‍රශ්නත් එක්ක රතු සිමෙන්ති තමයි දාලා තිබුණේ. ඔන්න ඉතින් ටයිල් ගෙනල්ලා මහන්සි වෙලා හොඳටම එදා හවස ඉතින් යන්න වුණා පැංචගේ. ඔන්න ඉතින් එක ලොකු ආසාවක් ඉෂ්ට කරන්න. ඒක තමයි ඉතින් බයිසිකලේ. පුංචි කාලේ ඉඳලම දැන් එයාට අවුරුදු 11ක් වෙනවා. බයිසිකල් 3ක් වගේ එයාට තිබිලා තියෙනවා අරගෙන ගෙනත් දුන්නා. ඉතින් ඒවා කැඩිලා එකක් තියෙනවා තාම. ඒක පදින්න නම් බෑ. ඔන්න ඉතින් එයාට ඕන උනේ ලුමාල බයිසිකලයක්නේ. ඒක අපේ කිට්ටු ටවුන් එකේ තිබුණේ නැහැ. අපි ඊට එහා ටවුන් එකට ගිහින් ওই බයිසිකලේ අරගෙන එන ගමන් පේනවනේ ඉතින් මූණේ තියෙන සතුට. අපිට මොන ප්‍රශ්න තිබුණත් එයාලට ඒවා තේරෙන්නේ නැහැ තාම. ඉතින් ඒ නිසා අපි කොච්චර කිව්වත් වැඩක් නැහැ. මං තේරුම් ගත්ත දෙයක් තමයි ඒක. ඉතින් ওই කාලේ ආයේ එන්නේ නැහනේ. ඒ නිසා මායේ හස්බන්ඩ්ුයි දෙන්නම කතා වෙලා පොඩ්ඩට ඉතින් බයිසිකලේ ওই විදිහට අරගෙන දුන්නා. දෝනිත් ඉතින් ඔය අතරේ බයිසිකලයක් ඉල්ලුවේ නැතුව නෙවෙයි ඉල්ලුවා. ඒත් එයා තව ටිකක් ලොකු වෙන්න ඕනනේ. පස්සේ අරන් දෙනවා කියලා හිතාගෙන පැංචට විතරක් ওই විදිහට බයිසිකලේ අරගෙන දුන්නා. ගෙදර එන ගම්මේ ඉතින් ওই විදිහට ඉතින් බයිසිකලේ අල්ලල්ලා තමයි ආවේ. ඔන්න ඉතින් දැන් නම් හොඳටම මේ වෙලාවේ මහන්සි. කියන්න දෙයක් නැහැනේ උදේ ඉඳලාම ඇවිදලා ඔයාලට කියන්න ටයිල් ටික වැස්ස නිසා අපේ කන්ද උඩට ගන්න බැරි වුණා වාහනේ. ඒ පාර ඉතින් මග නවත්තලා ටයිල් ටික ඔක්කොම අදින්න වුණා. ඉතින් ඒක නම් සෑහෙන මහන්සියක් දරුවා ඒකට. ඉතින් එහෙම කරලා දවලුත් හරියට කෑමක් නැතුව හවස් වෙනකම් ඇවිදලා ඔන්න ඉතින් හොඳටම මහන්සි වෙලා කිරි එකක් හදාගෙන ආප වගේක් ගෙනාවා. අපි තේ බොන්න තමයි ලෑස්ති වුණේ උයන්නත් කලින්. ගෙදර ඇවිල්ලා ඉතින් පැටව දෙන්න එහෙම හොදලා ඔක්කොම කරලා තමයි තේ බොන්න ලෑස්ති වුණේ. ඉතින් මට කියන්න තියෙන්නේ අපිට කොච්චර ප්‍රශ්න තිබ්බත් පැටවුන්ගේ ඒ ළමා කාලේ ආයේ එන්නේ නැහනේ. අපිට ඒ කාලෙට පුළුවන් අපිට හැකි පමණින් පුළුවන් දේ අපි කරලා දෙන්න ඕන. ඇත්තටම ඒ කාලේ ආයේ එන්නේ නැති නිසා. අපේ ළමා කාලේ සමහරක් විට අපිට ඕන හැමදේම ගන්න බැරි වෙන්නේ නැති
දෙමාපියොන්ගේ ආර්ථික ප්‍රශ්න මේවා නිසා. ඒ කොහොම වුණත් දරුවන්ට පුංචි හරි සතුටක් හිනාවක් දෙන්න අපිට පුළුවන්. එහෙනම් ඉතින් මගේ යාළුවෝ සතුටෙන් පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි.